ඒ සිදුවෙන්නේ 2013 14 අතර කාලේ මට නියුමෝනියා හැදෙන වෙලේ. ඒකේ මට තිබ්බ ලොකුම ගැටලුව තමයි මේ ට්‍රේනින් ડોක්ටර්ස්ලා මෙඩිකල් ස්ටුඩන්ට්ලාට අපි වගේ රෝගීන් හම්බෙන්නේ නැහැ. නියුමෝනියා හැදිච්ච පිටට අර වෙද නලාව තියලා 99 කියන්නේ. ඉතින් වෛද්‍ය 100ක් විතර આવොත් මට වෙහෙසයි. ඔතෙන්දි මම මාස 7ක් රෝහල් ගත වුණා. මං එළියට එනකොට රෝහලෙන් මගේ රස්සාව නැති වෙන තැනක් තිබ්බේ. මාව දැම්මා මේ වෛද්‍ය මණ්ඩලයකට. ඊට පස්සේ වෛද්‍ය මණ්ඩලයේ අනුමැතිය දුන්නා මම ඒවකට. ඊට පස්සේ ආයි ක්‍රියාශීලී වුණා. මම්ම නැගිට්ටා. ඊට පස්සේ වෛද්‍ය මණ්ඩලයේ අනුමැතිය දුන්නා මෙයා රස්සාව කරන්න සුදුසුත්වයේ ඉන්නවා කියලා. ඒ වෙලේ මගේ කලාප අධ්‍යක්ෂකතුමිය මේ වෙලේ ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මේ ශ්‍රී ජයවර්ධනපුර කලාපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය නිර්මලා කුමාරී ඒකනායක මැතිණිය එතුමිය සහ පරිපාලන නිලධාරීතුමියක් හිටියා චන්ද්‍ර මැඩම් කියලා. ඒ අය තමයි මට ඒ වෙලාවේ ලොකු හයියක් උනේ. මගේ රස්සාව බේරලා දීලා. ඊට පස්සේ කිව්වා පුතා මේකයි අපි හයි වෙලා මේ ගමන යමු කියලා. ඉතින් අද වෙනකොට මම සමහර විට දැන් ගිය අවුරුද්දේ මම අරන් තියෙන නිවාඩු 3ක් විතර. ඒකත් දේශන වලට යන්න. මම පාසල් වල දේශන වලට යනවා ළමයින්ට ජීවිතය කියලා දෙන්න. ඒ ගියාට පස්සේ ඒ නිවාඩු ඇරෙන්න මම නිවාඩු ගන්නගෙන නැහැ. ඉතින් දැන් මට හිතෙනවා මේක අභියෝගයක් නෙමෙයි. මොකද මම සතියේ ඩයලිසිස් 3ක් කරනවා. එතකොට රෝහලට එන්න ඕනේ දවස් 3ක්. රෝහලේ ඉන්න ඕනේ පැය 7ක් 8ක්. දැන් ඊයේ මම කරා. කියලා මම එනකොට රෑ 12යි ගෙදර. හැබැයි මේ පහුවෙදා 6ට ඉස්කෝලේ යන එක මට ගැටලුවක් නෙවෙයි. ආයෙම මම ඉතින් ඉස්කෝලේත් යනවා. ඒ දේවල් ඉතින් අර කලමනාකරණය කරගන්න ඕනේ. එකක් අපි දැන් දන්නෝනේ ලෙඩක් රෝගයක් තියෙනවා. මේ රෝගෙට ප්‍රතිකාරයක් තියෙනවා. එහෙනම් මම රුධිරකාන්දුකරණයට දාන්න තියෙන්නේ හවස් වරුව. ඒතකොට 4ට 5ට තමයි මාව ගන්නෙ. මම රෑ වෙලා ගෙදර ගියාට ප්‍රශ්නයක් නැහැ. උදේට මම ඉස්කෝලේ යන්න ඕනේ. මගේ රෝගය නිසා දරුවන්ට අසාධාරණයක් වෙන්න බෑ. මට වැටුප් ගෙවන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්. ඒ මුදල් වලට මම අරගෙන සාධාරණයෙන් නොකරොත් මම හැමතැනම කියනවා අපි බොන වතුර එක පවා වහ වෙන්න පුළුවන්.